ඉතින් ඔයාලට කොහොමද? අද මම ඔයාලට ගෙනාවේ 10 hour study vlog එකක්. ඉතින් දැන් මම මේ උල්ලෝස්තුව මගේ මේස උඩින් තියාගන්නවා. එතකොට ඔයගොල්ලන්ට මම ඇත්තටම පැය 10ක් පාඩම් කරනවද කියලා හොයාගන්න පුළුවන්. ඒ වුණාට මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයගොල්ලෝ බලන් හිටියොත් ඒ ඔරලෝසුව නැති වෙලා තියෙනවා. මම ඒකට හේතුව ඒ වෙද්දි කියන්න. ඉතින් දැන් මම පටන් ගන්නේ මගේ first study session එක. ඉතින් මම මේ කරන්නේ YouTube එකේ BL2 එකට අදාළව තියෙන වීඩියෝ එකක් බලන එක. මේ වීඩියෝ එක පැය 2කමාරක වීඩියෝ එකක්. ඒ වුණාට මට පැය 2කමාරෙන් මේ වීඩියෝ එක ඉවර කරගන්න බැරි වුණා. මොකද ඒ සර් දැන් අපිට උගන්වනවානේ. උගන්වපු දේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ මම ලියාගෙන මම ඒ ගාන හදන්නත් ඕනේ. ඉතින් ඒකේ හින්දා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ආයෙත් ඒ ගාන හැදුවට පස්සේ තමයි වීඩියෝ එක ප්ලේ වෙන්න දාන්නේ. ඉතින් එතකොට ටිකක් වෙලා යන වැඩි. ඉතින් වීඩියෝ එකේ වෙලාවෙන් දෙගුණයක් විතර මට ඒ වීඩියෝ එක ඉවර කරන්න යනවා. ඉතින් මම බිස්නස් ලෙවල් self study කරන කෙනෙක්. ඉතින් BL2 වගේ විෂයක් අපි ස්ටඩි පැක් එක බැලුවට විතරක් තේරුම් ගන්න ගොඩක් අමාරුයි. මම දන්නා මට නම් ගොඩක් අමාරුයි. ඉතින් මේ සර්ගේ වීඩියෝ ටික නම් ගොඩාම වටිනවා. මේක CA ඉන්ස්ටිටියුට් එකෙම තමයි දාලා තියෙන්නේ 2020. ඉතින් තාම යන්නේ 2020 සිලබස් එකේ හින්දා මේ සර් අපේ ස්ටඩි පැක් එකේ තියෙන දේම තමයි උගන්වන්නේ. ඉතින් ඔයාලා self study කරන්න කෙනෙක් නම් මේ වීඩියෝ ටික ගොඩක් වැදගත් වෙයි. මේක ප්ලේලිස්ට් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් කාට හරි මේ වීඩියෝ ටික ඕනේ නම් මට මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ලින්ක් එක ඔයගොල්ලන්ට දාන්න. ඉතින් දැන් මම පැයක් පාඩම් වැඩ ටික කරලා ඉවරයි. ඉතින් විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන මම ආයෙමත් මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් සමහරක් විට ඔයගොල්ලන්ට අද මේ vlog එක ගොඩාක් කම්මැලි වෙයි. ඒත් කමක් නෑ, දිගටම මේ vlog එක බලන්න. ඉතින් මම පැය 2ක් අර වීඩියෝ එක බැලුවා. දැන් 10 hour study challenge එක පැය 2කම complete. ඉතින් මට හිතුණා subject එක දැන් මාරු කරන්න ඕනේ කියලා. ඉතින් කැල් එකත් පැත්තකින් තියාගෙන ඊළඟ study session එකට තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. ඊළඟට මම පාඩම් කරන්න ගත්තේ BL3 subject එක. ඉතින් මේකේ තියෙන්නේ පාඩම් කරන දේවල් විතරයි. ඉතින් මම මුලින්ම කරේ පාඩම් කරන්න පටන් ගන්න කලින් දවසේ පාඩම් කරපු ඒවායි මම හදාගත්ත ප්‍රශ්න වලට උත්තර ලියන්න ගන්න එක. ඉතින් ඔයාලට පේනවා ඇති හපත ෆෝන් එකේ මොනවාද වීඩියෝ වගේක් වැඩ කරනවා. ඒ තියෙන්නේ මගේ වීඩියෝස් තමයි. මම ප්ලේලිස්ට් එක ප්ලේ වෙන දාලා තමයි තියෙන්නේ. එතකොට මගේ වීඩියෝස් වල watch hours වැඩි වෙන හින්දා. ඉතින් එහෙම කපටි වැඩකුත් කරා. ඉතින් දැන් තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඔන්න දැන් එහෙනම් මම වැඩ කරන පැය 10 පැය 3ක්ම ඉවරයි. ඉතින් දැන් වෙලාව 11යි කාලයි. හායි, මම දැන් ආව රෙදි හොදන්න. ඉතින් රෙදි හොදන්න තියෙන්නේ මෙන්න මේ සබන් කුඩු එක. ඉතින් දැන් මම කරන්නේ මේකේ මහ විකාරයක් නටන එක. රෙදි හොදන කම්මැලිකම නැති වෙන්නත් එක්ක මම මේ වගේ විකාර වැඩක් කරා. ඉතින් මම රෙදි හොදලා වොෂ් එකක් දාගෙන මෙන්නම්. එතකන් ඉන්න. මම මේ කන්නේ උදේටයි දවල්ටයි දෙකටම. ඉතින් මේක එවල තිබ්බේ අපේ ලොකු අක්කා. මම එයාගේ කෑම කන්න ආසයි. ඉතින් මේකේ තියෙනවා කොළ, ඒ වගේම චිකන්, ඒ වගේම මම ආසම පරිප්පු.
ඉතින් මම මේක කාලා එන්නම්. කෑම කාලා ඇවිල්ලා මම මගේ තර්ඩ් ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. ඉතින් මම තර්ඩ් ස්ටඩි සෙෂන් එකේදීත් කරන්නේ PL3 සබ්ජෙක්ට් එකේම තමයි. ඒ වුණාට දැන් මම කරන්නේ ඒක පාඩම් ගන්න එක. මම කලිනුත් වීඩියෝ වල කියලා තියෙනවා මම පාඩම් කරන්නේ ඒ කියන්නේ ලියලිය. ඉතින් ලියලිය පාඩම් කරන එකෙන් මගේ ඔළුවට යනවා වැඩි. ඒ වගේම ඒකෙන් ප්‍රශ්න හදලා මම ඊට පස්සේ පාඩම් කරලා ඉවරුනාම ඒ ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඉතින් මගේ channel එකේ subscribeලා 1000ක් වෙන්න ළඟයි. ඉතින් මාත් එක්ක මේ විදිහට ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. මම හිතුවත් නෑ අවුරුද්දක් වෙන්න කලින් subscribe 1000ට ලං වෙන්න පුළුවන් කියලා. මොකද මම පටන් ගත්ත දවස්වල subscribeලා තිබ්බේ 200ම තමයි. ඊට උඩට ආවෙම නැහැ. මේ ගිය මාසෙට පෙර මාසෙ ඉඳන් තමයි subscribeලා වැඩි වෙන්න ගත්තේ. ඇත්තටම මට මාරුම සතුටුයි. ඉතින් මාත් එක්ක හැමදාම ඉන්න. ඔන්න දැන් අපේ පැය 10න් පැය 4මාරක්ම කම්ප්ලීට් කරා මම. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ අයිස්ක්‍රීම් එක කන්න ගත්තා. මම මාරම ආසයි ඉතුරු වෙන අයිස්ක්‍රීම් එක ඒ අයිස්ක්‍රීම් කප් එකේම තියලා කන්න. ඉතින් ඒකත් කාලා මම මෙන්න මේ බියර් එක හදාගෙන ආවා බොන්න. පාඩම් කරන ගමන් මොනවා හරි කන ගමන් හරි බොන ගමන් හරි පාඩම් ගන්නවා නම් ඒකේ කම්මැලිකම නැති වෙනවා. මේ බලන්නකෝ ඒක පේන විදිහ මාරුම ලස්සනයි. මම හරිම ආසයි මේ ජා එකෙන් බොන්න. ඉතින් දැන් අපි අපේ 4th study session එක පටන් ගමු. ඉතින් මම මේ වෙලාව කරන්නේ මම උදේම පටන් ගත්ත BL2 subject එකේ ඉතුරු ගණන් ටික හදන එක. ඉතින් ඔයාලා බලන්න ඇති මෙතන තිබ්බ ඔඩොලොසුවකෝ කියලා. ඒක මම පාවිච්චි කරාට ඒක අපේ නංගි. ඉතින් එයා මාත් එක්ක පොඩි රණ්ඩුවක් වුණා. ඊට පස්සේ මෙහෙ දෙනවා මගේ ඔරලෝසුව කියලා. එයා එයාගේ කාමරේ එයාගේ මේසේ උඩට ඒ ඔරලෝසුව ගෙනිච්චා. ඔන්න දැන් අපේ පැය 10න් පැය 6ක්ම ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මේ ලොලිපොප් එක කන්න ගත්තා. ඊට පස්සේ ආයෙමත් මං කර කර හිටපු වැඩ ටිකම කරන්න ගත්තා. ඔන්න දැන් පැය 10න් පැය 7මාරක්ම ඉවරයි. ඉතින් දැන් ටිකක් රෑ වෙලා. ඒ කියන්නේ හවස 7ට වගේ ඇති. ඉතින් මං ආයෙමත් පොඩ්ඩක් වොෂ් එකක් දාගෙන පාඩම් කරන්න එන්නම්. වොෂ් එකක් දාගෙන පාඩම් කරන්න යනවා කියලා හිතුවට මට පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් දැන් වෙලාව 11යි. මම නංගිගේ මේසෙන් මේ ඔරලෝසුව මගේ මේසෙට ගෙන ආවා. එයා දැන් ඉදිනේ. ඉතින් දැන් අපි අපේ ඉතුරු පැය 2මාර කම්ප්ලීට් කරමු. මම රෑට තෝරගත්තේ පේපර්ස් කරන්න. මොකද රෑට පාඩම් කරන්න පොඩ්ඩක් කම්මැලි. එතකොට පොඩ්ඩක් නිදිමත හැදෙනවා. ඉතින් මේ ලොලිපොප් එක කන්න ආරම්ම මම මගේ වැඩ ටික පටන් ගත්තා.
හරිම සතුටුයි. මම පැය 10ක් පාඩම් කරලා ඉවරයි. ඉතින් දැන් වෙලාව 1:00මාරයි. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඔයාට ගොඩක් ස්තුතියි. මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.